අදත් අපි කතා කරන්න යන්නේ තවත් කොරියන් ඩ්‍රාමා එකක් ගැන. මේ රිලීස් වෙනවා කියලා සඳහන් වෙලා තියෙන්නේ 2026 මුල් භාගයේදී කියලා. මෙම කතාවේ 21 වෙනි ශතවර්ෂයේ නායකත්වය හා සමාජවාදීකරණය යන මාතෘකා සමග එක්ව තව රාජ්‍යයක් තුළ සිදුවීමක පිහිටි ප්‍රේම කතා රූපකයක් ලෙස සැලකන්න පුළුවන්. මෙම කතාවේ ප්‍රධාන නායකයා ලෙස නිරූපණය කරන්නේ සොන් හි ජුන් යන චරිතයයි. ඇය චෙබෝල් පවුලක දෙවන දියණියයි. ඉතා ලාංකීය වශයෙන් බලවත් වත්මන් පවුලකින් එවැනි අවස්ථාවක ඇති වී ගුණයෙන් හොඳ ලෙස අධ්‍යාපනය ලැබූ රූපවත් උද්‍යෝගිමත් දියණියක් ලෙස දක්වන්න පුළුවන්. පාරිභෝගික නායකයා ලෙස ලී වෝන් යන චරිතය නිරූපණය කරනවා. ඔහු රජවරුන්ගේ දෙවන පුතා ලෙස ප්‍රින්ස් තනතුරත් හිමිවනවාට පසු ඔහුට තමාගේම බලය හෝ නිදහස නොමැතිව ජීවත් වීමේ අපහසුතාව ඔහුට පවතිනවා. ඔය දැන් කිව්වේ කතාවේ සාරාංශය. අපි දැන් බලමු ප්‍රධාන චරිත. සොන් හි ජූ චෙබෝල්ගේ දෙවන දියණියයි. ඊළඟ කෙනා තමයි ප්‍රින්ස් ලී වෝන්. ඔහු රජවරුන්ගේ දෙවන පුතා ලෙස තමයි සැලකෙන්නේ. ඊළඟට මීන් ජෝන් වූ. ඔහු අනුචරිතයක් ලෙස රඟ දක්වනවා. ඊළඟ කෙනා යුන් ලියේ රෑන්. රජවරුන්ගේ රාජ්‍ය තලයේ ආගන්තුක රැජිනක් වීමට බව දරණ පවුලක උපත ලැබූ කාන්තාව. මෙම ඩ්‍රාමා එක රිලීස් වීමට 2025 අවසානයේ හෝ 2026 මුල ලෙස දින නියම වෙලා තිබුණා. නමුත් පසුව 2026ට පෙර භාගයක රිලීස් වීම නිශ්චිත කළා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ තවම නියමිත දිනයක් සියලු විස්තරයක් නිශ්චිතව ඉදිරිපත් කරලා නැහැ කියන එකයි. මෙම ඩ්‍රාමා එක මගින් චරිත දෙදෙනා අතර ඇති සමාජ පන්තිය තනතුරු විවාහය වැනි මාතෘකා හරහා ප්‍රේමයේ බලය හා නිදහස කියා දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. මෙම ඩ්‍රාමා එකේ කොටස් 16කින් සමන්විතයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කෙසේ නමුත් මේක රිලීස් වෙන දිනයක් තාම හරියටම සඳහන් කරලා නැහැ. එහෙනම් තවත් කොරියන් ඩ්‍රාමා එක වීඩියෝ එකකින් හමු වෙමු. මෙම ඩ්‍රාමා එක රිලීස් වුණාට පස්සේ ඔයාලට බාරයි මේ ඩ්‍රාමා එක රස විඳින්න. එහෙනම් අපි යනවා.